අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Snipe Digital Den YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්නේ Google Map ගැන. Google Map කියන්නේ අපි නොදන්න පාරවල් හරියටම සහ අපි දන්න පාරවල් පොඩ්ඩක් වරද්දලා කියන කතාවක්. හරි මම ඒක නිකන් කිව්වේ. එතකොට මේ Google Map එකක් වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම signal connection එකක් එහෙම නැත්නම් data connection එකක් තියෙන්න ඕනේ. එතකොට මේ data connection එකක් නැති තැන්වල අපිට මේ Google Map එක use කරන්න බැයිද? use කරන්න විදිහක් නැද්ද? අපේ phone එකේ data ඉවර වුණොත් මේ Google Map එක අපිට use කරන්න බැයිද? නෑ. අපිට මේක use කරන්න පුළුවන්. ඒකට තමයි Google Map වලම feature එකක් විදියට offline map කියලා කතන්දරයක් තියෙන්නේ. අද අපි බලන්නේ මෙන්න මේ Google Map එක කොහොමද offline use කරන්න කියලා. කියන්නේ අපිට signal නැතත් අපිට data නැතත් කොහොමද මෙන්න මේ Google Map එකෙන් පාර බලාගෙන යන්නේ, මෙන්න මේ Google Map එකෙන් ප්‍රයෝජන ගන්න කියලා. හරි එහෙනම් අපි ඉක්මනට intro එකට ගිහිල්ලා අපි වීඩියෝ එකට යමු. මෙන්න මේ map කතන්දරේ මොකක්ද කියලා බලන්න. හරි දැන් අපි මේ විදිහට අපේ ෆෝන් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට අද අපි කතා කරන්නේ සිග්නල් නැති වුණොත් කොහොමද අපි අපේ මැප් එක පාවිච්චි කරන්න කියලා. ඒකට අපි මුලින්ම යමු අපේ Google Maps කියන app එකට. හරි දැන් මෙතන ගියාම මෙතන තියෙන අපේ icon එක. කියන්නේ අපේ account එකේ icon එක. ඒක උඩ ඔයාලා touch කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් එනවා offline maps කියලා option එකක්. ඔයාලා මෙන්න මේ offline maps කියන එක උඩ touch කරන්න ඕනේ. ඊට පස්සේ මේක got it කියන එක දෙන්න. මම දැනට මෙන්න මේ හදාගෙන තියෙන offline එක delete කරගන්නම්. ඊට පස්සේ select your own map කියන එකට යන්න. හරි. මෙතන ගියාම එනවා අපේ map එකේ කොටසක් මෙන්න මේ විදිහට select කරගන්න. හරි ඔයාලා පේනවා ඇති මෙන්න මේ විදිහට අපි මේක එහෙම කරද්දී ඒකට අදාළව මෙතන ඩවුන්ලෝඩ් වෙන සයිස් එක වෙනස් වෙනවා. දැන් මම මේ විදිහට මේක පොඩි කරන්න ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන මේ සයිස් එක මාරම විදිහට ලොකු වෙනවා. දැන් අපි ඒකට ලංකාව වගේ දාගත්තොත් MB 230ක විතර ප්‍රමාණයක් මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. හරි. මම එතකොට මේ වෙනකොට ලංකාවෙම කතන්දර අතහැරලා මෙන්න මේ හරියෙන් වගේ ඩවුන්ලෝඩ් කරගන්න. හරි. එහෙම නැත්නම් අපි මධ්‍යම පළාත සෙට් වෙන්න ගමු. මෙන්න මේ ටික වගේ මම දැන් සෙට් කරගන්නවා. දැන් මම මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක දෙනවා. හරි. දැන් මෙතන ඩවුන්ලෝඩ් වෙයි. ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ අපි බලමු ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කියලා. එතකොට පේනවා ඇති මෙතන කොච්චර percentage එකක් මේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලාද කියලා අපිට පල්ලෙහින් බලා ගන්න පුළුවන්. හරි. ඔන්න අපේ map එක දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ඩවුන්ලෝඩ් වෙච්ච map එක උඩ touch කරන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ඩවුන්ලෝඩ් වෙච්ච map එක උඩ touch කරන්න මේ විදිහට. හරි. එතකොට මෙන්න මේ විදිහට අපේ map එක අපිට ලැබෙනවා. හරි. ඊට පස්සේ අපි මුලින්ම අපේ phone එකේ Wi-Fi data ඒ සියල්ලම off කරගෙන ඉන්න ඕනේ. හැබැයි අපි location on කරගන්න ඕනේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති location on කරලා තිබ්බට data නැත්තම් location වැඩ කරනවද කියලා. ඔව්. location එක data වල කිසිම සම්බන්ධයක් නැහැ. location වැඩ කරනවා කොහොමත්ම data අවශ්‍ය වෙන්නේ නැහැ location එකට. හරි. දැන් මේ විදිහට ඔයාලට පේනවා ඇති මගේ සියලුම connections off වෙලා තියෙන්නේ. තව ඕන නම් flight mode දා ගන්නම්. හැබැයි location විතරක් මගේ on වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත map එක උඩ touch කරන්න ඕනේ. එතකොට ඔයාලා එනවා මෙන්න මේ වගේ තැනකට. දැන් ඔයාලට පේනවා ඇති අපි තෝරගත්ත map එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මෙතන search කරමු candy කියලා. ඊට පස්සේ direction කියන එකට යන්න අපි මෙතන ගහමු දම්මුල්ල වගේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට ලස්සනට map එක වැඩ කරනවා. ඒ වගේම අපි දැන් start කියන එක දුන්නොත් මේක පුරුදු විදිහටම start වෙනවා අපේ online map එකේ වගේම. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට on වෙලා තියෙනවා මේක. දැන් අපි ගිහිල්ලා බලමු පාරට මෙන්න මේ map එක offline map එක මොන විදිහට වැඩ කරන්න කියලා. ඒ වගේම
ඔන්ලයින් මැප් එකයි මෙන්න මේ ඕෆ්ලයින් මැප් එකයි අතර පොඩි කම්පැරිසන් එකක් දාලා බලමු මේක මොන විදිහේ එක්ස්පීරියන්ස් එකක් අපිට දෙයිද මොන විදිහට පර්ෆෝම් කරයිද කියලා. අඩුවට PC එකක් ලැප් එකක් හෙව්වද? තාම එහෙම තැනක් හම්බුන්නේ නැද්ද? වොරන්ටි එක සහ කස්ටමර් සර්විස් එක ගැන විශ්වාසයක් නැද්ද? ඇයි තාම නාවේ PC ක්ලිනික්? ඕනෙම එකකට අවුරුදු 2ක වොරන්ටි එකක් විතරක්ම නෙමෙයි. ඊට පස්සේ වුණත් කස්ටමර් කෙනෙක්ව අමතක කරන්නේ නැහැ මෙයාලා. කීබෝඩ්, හෙඩ්සෙට්, මයික්, මොනිටර්ස්, මවුස් වගේ එකීමෙකී කුඩක් කෑලි මෙයාලා ළඟ තියෙනවා. අද මෙන්න PC ක්ලිනික් එකට. බිල්ඩ් කරන්න ඔයාගේ ඩ්‍රීම් එක. විශ්වාසයත් හොඳම ක්වොලිටි එකත් එක්ක. අමතක නොකර අපි channel එකෙන් ආවි කියලාත් කියන්න. තවත් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි ඔයාලට. හරි එතකොට මේ විදිහට දැන් මගේ අතේ තියෙනවා ඔෆ්ලයින් ෆෝන් එකයි ඔන්ලයින් ෆෝන් එකයි දෙකම. එතකොට මේ තියෙන්නේ මගේ ඔෆ්ලයින් ෆෝන් එක ඔයාලට පේනවා ඉතින් ලොකේෂන් ඔන් කරලා තියෙන්නේ ෆ්ලයිට් මූඩ් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ෆෝන් එක ඔයාලට පේනවා ඇති normal විදිහට තියෙන data on කරලා location on කරලා තියෙන්නේ. හරි එතකොට මම මේ තැන් දෙකෙන්ම බම්බාව රජමහා විහාරය කියන තැනට location දාගෙන තියෙන්නේ. අපි බලමු එතකොට මේ ෆෝන් එක අපි දැන් ගමන පිටත් වුණාට පස්සේ මොන විදිහටද perform කරන්න කියලා. හරි දැන් මම මේ විදිහට ඉස්සරහට යනවා. හරි එතකොට ඔයාලට පේනවා ඇති මේ offline එක online එක කියලා වෙනසක් නැහැ. දෙකම එකම විදිහට perform කරනවා කියලා. Trincomalee Highway for 2 kilometers. හරි එතකොට මෙතන ඉස්සරහින් හරවන්න කියලා තියෙනවා. අපි එතනින් හරවන්න නැතුව පොඩ්ඩක් වෙන තැනකින් හරවලා බලමු. එතකොට අර අපි වෙන පාරක ගියාම මැප් එක ඒකට වෙනස් වෙනවනේ. අන්න ඒ විදිහට වෙනස් වෙන්නේ මොකද්ද මුලින්ම මෙයාලා මොකද්ද මේකට කරන්න කියලා අපි පොඩ්ඩක් බලමු. හරි එතකොට මම තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා වම් පැත්තට හරවනවා. එතකොට අපි බලමු මැප් එක මොකද අපිට කියන්නේ කොහොමද අපිට අලුත් පාර පෙන්වන්නේ මෙයා පාර වෙනස් කරගන්නේ කොහොමද කියලා. හරි දැන් මම මෙතන ඉස්සරහින් වමට හරවනවා. අපි අර කලින් කිව්ව විදිහටම අපි බලමු මැප් දෙක කොහොමද මේකට වෙනස් වෙන්නේ කියලා. හරි ඔයාලට පේන්නේ නැති ඕෆ්ලයින් මැප් එක ඔන්ලයින් මැප් එකට කලින් මෙතනදී අපිට අලුත් පාර පෙන්වුවා. ඒ කියන්නේ අපේ වම් අත පැත්තේ තියෙන ෆෝන් එක අපේ දකුණු අත පැත්තේ තියෙන ෆෝන් එකට වඩා ඉක්මනට අපේ අලුත් රූට් එක හදලා දුන්නා. හරි අපි මෙතනින් පොඩ්ඩක් ආයෙ හරවගෙන අනිත් පැත්තට යන්න දැන්. එතකොට මේ මැප් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු ආයෙ. පාලට ඇහෙන්නේ නැති. එතකොට මේ මැප් දෙකම අර
වොයිස් එකෙනුත් අපිට ගානට කියනවා මේක. 600 meters, turn left onto Palapat Road. Gilwell Road will be 346. හරි දැන් මම මෙතනනුත් වෙන පාරකට දාලා බලන්නම්. එතකොට කොහොමද මේ ඇප් එක වැඩ කරන්නේ කියලා බලමු අපි. හරි මෙතනදී ඔෆ්ලයින් එකට කලින් ඔන්ලයින් එක හරනවා ඔයාලට පේනවා ඇති. Turn left onto Palapat 300 meters, turn left onto Palapat Road. Gilwell Road will be 3. ඒ වගේම මේක අර ලස්සනට කිව්වා දෙකම එකවර වගේ මේ අර වොයිස් එකෙන් පාර කියන එකත් ලස්සනට අපිට දුන්නා නැවිගේෂන් එක. හරි එතකොට ඔයාලට තේරෙනවා ඇති ඕෆ්ලයින් එක ඔන්ලයින් එක කියලා වෙනසක් නැහැ. සමහර තැන්වල මේ ඕෆ්ලයින් එකත් ඔන්ලයින් එකට වඩා හොඳට perform කරනවා. ඔන්ලයින් එක සමහර තැන්වල ඕෆ්ලයින් එකට වඩා හොඳට perform කරනවා. ඒ කියන්නේ අර perform කරනවා කියන්නේ මිලි තප්පර ගානක නැත්නම් තප්පර එකක වගේ වෙනසක් තියෙන්නේ මේ දෙකේ අර ඩිෆරන්ට් එකට. එතකොට ඔයාලට තේරෙනවා ඇති අර ඕෆ්ලයින් එක කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ අපිට. කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. පර්ෆෙක්ට් විදිහට වෙන්න මේ ඕෆ්ලයින් එක අපේ මේ වැඩේට යූස් කරන්න පුළුවන් කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ අර කාම ඇප් එක වගේ නම් නෙට්වර්ක් කනෙක්ෂන් කරන්න නැතුවම මෙන්න මේ වගේ මැප් එකක් ඩවුන්ලෝඩ් කරලා තියාගෙන මෙන්න මේ වගේ මැප් එකක් ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ටිකක් ලොකු ප්‍රදේශයක් අහුවෙන ඒක ඔයාලට දිගටම යූස් කරන්න පුළුවන් ඕෆ්ලයින් මැප් එක විදිහට. හරි එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේක අපිට මේ විදිහට සාර්ථකව කරගන්න පුළුවන් කියලා. හරි දැන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද අපිට සිග්නල් නැතත් කොහොමද අපිට data නැතත් මෙන්න මේ Google Map එක use කරලා පාරක් හරියට හොයාගන්නේ දන්නේ නැති පාරක යන්නේ කියලා. හැබැයි Google Map එක පාවිච්චි කරද්දී පාර ගැන වගේම මැප් එක ගැනත් හොඳ අවධානයෙන් යන්න ඕනේ. නැත්නම් කොහේ හරි අස්සක මුල්ලක කැලෑවක ගිහිල්ලා තමයි අපිට නවතින්න වෙන්නේ. Google Map එක යූස් කරද්දී මේ මැප් එක කියන්නේ මොකක්ද, මේ මැප් එකෙන් අපිට පෙන්වන පාර මොකක්ද කියලා හොඳ අවධානයෙන් අපි යන්න ඕනේ. නැත්තම් අපිට පාර වැරදෙන්න සෑහෙන ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මැප් එක බලන්නත් දැනගෙන Google Map එක බලන්න ඕනේ කියන කතාව තමයි මම කියන්නේ. හරි එහෙනම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ වෙනකොටත් මෙන්න මේ offline map කතන්දර use කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ අදහසත් අපේ comment section එකේ දාන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් අපේ comment section එකේ දාගෙන යන්න. මොකද ඒ feedback එක අපේ ඉස්සරහා වීඩියෝ වලට සෑහෙන වැදගත් වෙනවා. හරි එහෙනම් ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.